අනිබෝවන් ඉතින් මේ කෘත්‍රිම බුද්ධිය AI ගැන කතා බහ දැන් හැමතැනම වගේ නේ. ඔව් ඔව්. විශේෂයෙන්ම අර රැකියාවලට මොන වගේ බලපෑමක් වෙයිද කියන එක. ටිකක් චකිතයකුත් තියෙනවා නේ. වරම. ඒක තමයි මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ. අද අපි බලන්න යන්නේ ඔය AI හා රැකියාව වෙනසට සූදානම්ද වගේ තේමාවක් තියෙන ලිපියක කොටසක්. එතන මතු කරනවා ප්‍රධාන ප්‍රශ්නයක්. ඔව් ඒක හරිම සෘජු ප්‍රශ්නයක් අහන්නේ. AI නිසා ජොබ් එකේ නැති වෙයිද? එහෙම නැත්නම් මේන වෙනසට කැප වෙනවද කියලා? ඒක නිකන් ඔව් හෝ නෑ උත්තරයක් නෙවෙයි වගේ නේද? මූලාශ්‍රය කියන්නේ මේක පුද්ගලික තෝරා ගැනීමක්ලු වගකීමක්ලු. හරියටම. එතකොට ඉතින් අපි ටිකක් බලමු මේකේ අදහස මොකක්ද කියලා අර කැපවීම කියන එකේ තේරුම. ඔව් ඒක තමයි වැදගත්. මූලාශ්‍රයෙන් කියවෙන්නේ මේක නිකම්ම ටෙක්නොලොජි එකේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඊක වඩා මේක පුද්ගලික මට්ටමේ ප්‍රතිචාරයක් තමන්ගේ තීරණයක්. අර වෙනසට කැප වෙයිද කියන්නේ නිකම් බලාගෙන ඉන්නවද එහෙම නැත්නම් මොන හරි කරනවද මේකට මොන දෙන්නේ. ඒ කියන්නේ අර රැල්ල එනකම් බලන් ඉඳලා අහුවෙලා යනවද එහෙම නැත්තම් අඩුම ගානේ රැල්ල එක පීනන්න හරි බලනවද වගේ දෙයක්. ඔව් ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. මේ කැපවීම ඇතුලේ කාරණා කීපයක් තියෙන්න පුළුවන්. හරි මොනවද? එකක් තමයි අලුත් තාක්ෂණීය ඉගෙන ගන්න එක. මේ AI සම්බන්ධ tools එහෙම එනවනේ ඒවා පාවිච්චි කරන්න පුරුදු වෙන එක. ඒක හරි. හැබැයි අර ටෙක්නිකල් ස්කිල්ස් විතරක් ඇතිද? මූලාශ්‍රය වෙන දේවල් ගැනත් කියන වගේ මට හිතුණා. AI වලට ලේසියෙන් කරන්න බැරි දේවල්. ඊටාම හොඳ පොයින්ට් එකක්. අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි ඉගෙන ගන්න එක එක දෙයක්. ඒත් එක්කම සමහර විට ඊටත් වඩා වැදගත් වෙන්න පුළුවන් අර මනුස්සයෙන්ට විතරක් තියෙන ස්කිල්ස් දියුණු කරගන්න එක. soft skills කියන ඒවා. ඔව් soft skills. නිර්මාණශීලීත්වය. සංකීර්ණ ප්‍රශ්න විසඳන එක. අනිත් අය එකතු වෙලා වැඩ කරන එක. AI වලට logic, patterns වගේ දේවල් ලේසි. ඒත් අර ඇත්තම creativity, empathy වගේ දේවල් ඒව තාම අමාරුයිනේ. ඒ කියන්නේ ටෙක්නොලොජි දියුණු වෙද්දී අපේ මනුස්සකම හා සම්බන්ධ ස්කිල්ස් වල වැලියු එක ඇත්තකම වැඩි වෙනව වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ගොඩක් දුරට. ඒ වගේම අර කැපවීමට තව පැත්තකුත් තියෙනවා. මොකද ඒ තමයි මානසික සූදානම. mentally prepare වෙන එක. හරි. Taman කරන job එකේ අර ස්වභාවය වෙනස් වෙයි කියලා බලාපොරොත්තු වෙන එක ඒකට හිත හදාගන්න එක. job එකම නැතින උනත් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. හරි හරි. එතකොට ආයෙතර මුල ප්‍රශ්නට ගියොත් job එක නැති වෙයිද නැත්නම් වෙනසට කැප වෙයිද? ඒකෙන් කියන්නේ AI කියන්නේ බයක විතරක් නෙවෙයි. ඔව්. අනුවර්තනය වෙන කෙනෙකුට chance එකක් වෙන්නත් පුළුවන් කියන එකද? ඔව්. මම හිතන්නේ මූලාශ්‍රය ඒ දෙපැත්තම දකිනවා. රැකියාව අහිමි වෙයිද කියද්දී ඒ බය පිළිගන්නවා. හැබැයි අර වෙනසට කැප වෙයිද කියන එකෙන් ක්‍රියාමාර්ගයක් Tamanට තෝරා ගැනීමක් තියෙනවා කියන එකත් කියනවා. ඒ කියන්නේ අනාගතයේ අවිනිශ්චිතයි තමනි ඒත් අපි සම්පූර්ණයෙන්ම අසරණ නෑ වගේ අදහසක්. හරියටම. කොච්චර ටෙක්නොලොජි වේගෙන් ගියත් අපේ රෙස්පොන්ස් එක ඒක තෝරගන්න අපිට පුළුවන්. යම් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒක තමයි වැදගත්. පුද්ගලයාට තමන්ගේ වෘත්තීය අනාගතය ගැන යම් පාලනයක් තෝරා ගැනීමක් කරන්න ඉඩක් තවමත් තියෙනවා කියන එක නේද? ඔව් ඒක තමයි මේකේ යටිඅරුත්ත. ටෙක්නොලොජි එක නවත්තන්න බෑ අපිට. හැබැයි අපි ඒකට රියැක්ට් කරන විදිහ අර කැපවීම ඒක අපිට තෝරගන්න පුළුවන් දෙයක්. එමනම් මේ කතාවෙන් පැහැදිලි වගේ AI යුගයේ ජොබ්ස් ගැන කතා කරද්දී ටෙක්නොලොජි ගැන වගේම සමහර විට ඉඩත් වැඩියෙන් පුද්ගල ප්‍රතිචාරය අර අනුවර්තනය වෙන්න තියෙන කැමැත්ත ඒක තීරණාත්මකයි කියන එක. ඔව් ඒක තමයි මං හිතන්නේ මේ මූලාශ්‍රය අපිට හිතන්න ඉතුරු කරන ප්‍රධානම දේ. වෙනස එනවා ඒක නවත්තන්න බෑ. හැබැයි ඒකට අපි දෙන උත්තරේ ඒක අපේ අතේ. ඉතින් මේ ටිකත් එක්ක අහගෙන ඉන්න අයටත් හිතන දෙයක් ඉතුරුයි නේද? අර මූලාශ්‍රය අහන විදිහට ඔය වෙනසට කැප වෙනෝ කියන එක ප්‍රායෝගිකව මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඕ ඒක වුණ ප්‍රශ්නයක් ඇත්තරම. AI ගැන තමන්ගේ දැනුම ස්කිල්ස් ටිකක් හරි අප්ඩේට් කරගන්න පුළුවන්. අර පළවෙනි පොඩිම ස්ටෙප් එක මොකක් වෙන්න පුළුවන්ද? ඒ ගැන හිතන එක වටිනවා. ඒක තමයි මං හිතන්නේ මේකේ තියෙන නියම චැලෙන්ජ් එක.